ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. අද ඉතින් පෝයනේ අපි ඔක්කොම ගියාද පන්සල්. ඔය ඉතින් යන ගමන් එහෙම ගත්ත වීඩියෝ. බලන්නකො ඉතින් ලස්සනයිද කියලා පන්සල. ඔයාලා මගෙන් ඩේ බ්ලොග් එකක් කියලා තිබ්බ නේද? ඒක ළඟදිම ගේන්නම් හරිද? මේ දවස්වල ඉතින් මං ඉස්කෝලෙත් යනවනේ. වෙලාවකුත් නැහැ. දැන් ඉන්නේ පන්සල ළඟ. පඩිපෙළ නිකන් සිරිපාද යනවා වගේ යන්නේ. බලන්නකො ලස්සනයි නේද පන්සල? කොඩි දාලා. අද මිනිස්සු ගොඩයි. මට ලැජ්ජත් හිතුණා ඉතින් වීඩියෝ කරන්න. වීඩියෝ කරා ඉතින් අනේ මම වීඩියෝ දාන්නෙම නෑනේ. අපි කොහේ හරි ගියාම හැම සල්ගහත් වීඩියෝ කරානේ. ඔය තියෙන ඉතින් පන්සල හාමුදුරුවෝ එහෙම ඉන්න තැන. ඔය ඉතින් අපේ අම්මා මල් පූජා කරනවා. මම වීඩියෝ කරානේ. මං චුට්ටක් මල් පූජා කරා ඉතින්. හුළඟට මලුත් යන්න යනවා. පන්සලට හුළඟ සැරයි. උඩ වගේනේ තියෙන්නේ. ඔයාලත් පන්සල් ගියාද අනේ? ගියා නම් කමෙන්ට් එකක් දාන්න හරිද? මල් පූජා කරලා ඉතින් අපි ගියා උඩට. බලන්නකො බෝධියටත් ගිහින් තමයි ගියේ හරිද? ඔය ඉතින් මං අර මල් ටික හුළඟ ගිහින් තිබ්බා වගේ මේ නිසා ඉතින් මං උඩින් මල් ටික තිබ්බා. බුදු සාදුත් වීඩියෝ කරා. ඔය වටේ බෝධිය වටේටම අපි බුදු පිළිම තියලා තියෙන්නේ. එතකොට ලස්සනයිනේ. බෝධියට ගියාම හිතට මාර නිදහසක් දැනෙන්නේ. ඒක වචන වලින් කියන්න බැරි තරම්. ඔය ඉතින් බෝධිය බලන්නකො. ඔය ඉස්සරහින් යන්නේ අපේ අම්මානේ. ඊළඟට යන්නේ ගෙදර ළඟ නැන්දා. ඔය ඉස්සරහින් යන්නේ අපේ අම්මා. ඒ දෙන්නා ඉතින් ඊළඟට යන්නේ නැන්දි. බලන්නකො එයාලා ඉතින් පැම්මක් කරනවානේ. මම වීඩියෝ කරානේ. අර උඩයි මිනිස්සු ඉන්නවා. එයාලා බලාගෙන හිටියද දන්නේ නැහැ. අනේ මම වීඩියෝ කරනවා ලැජ්ජයිත් වගේ. ඔය ඉන්නේ අපේ ගෙවල් ළඟ කට්ටිය. අපේ ගෙදර ළඟ කට්ටියක්. හොඳටම හුළඟ බලන්නකො හුළඟ. උඩට හුළඟ සැරයි කොහොමද? අම්මා පැන්වක් කරනවා. ෂෝක් එතන. අර තියෙන චෛත්‍යය. චෛත්‍යයට පඩිපෙළක් තියෙන එක තමයි ඔය. නැන්දි යනවා ඉස්සරහින් මාත් ගියා ඉතින්. එතනත් බුදු සාදුන්ගේ පිළිම ගොඩක් තියෙනවා. චෛත්‍යය. අහසත් එක්ක ලස්සනයි එහෙම. නැන්දා ගිලන්පසයි දැහැත් විට එහෙම තියලා අපි යනවා දැන් පහන් පත්තු කරන්න. එතනත් පඩිපෙළනේ හැමතැනම පඩිපෙළ අප්පා. කකුල් දෙකත් එක්ක රිදෙනවා. අර පහන් තියෙන තැන. හඳුන් කූරුත් පත්තු කරලා අපි එතනින් ගියා ඇතුළට. විහාරෙට. අම්මත් හිටගෙන ඉන්නවා ඉතින්. අර තියෙන ඇතුළේ මිනිස්සු ගොඩයි ඉතින් අපි බිම ඉඳගෙන හිටියා. අපි ඔය ගියේ 5 මාරට විතරනේ. රෑ වෙනකන් ඉන්න බෑනේ හුළඟත් එක්ක. එසේ මෙහෙම වැඩි වුණොත් මට ඉස්කෝලේ යන්න වෙන්නෙත් නැහැ. ඒ නිසා ඉතින් අපි ගෙදර එද්දි 6:20ට විතර ඇති. බෝධි